ක්‍රීඩා මාත්‍යාංශය මගින් නෙමෙයි කරන්නේ මේ ඔයා දොස්තර නේද? නගිනහිර පාලනය කරනවා මම උත්තර පාලනය කරනවා. එම්පි කෙනෙකුට වැදගත් ප්‍රශ්න එකක් කතා කරන්න බොන අනිත් එක මම පක්ෂ නායකයෙක්. ගරු මන්ත්‍රී මේක ප්‍රොසීඩියර් එකක්. කරුණාකර මන්ත්‍රීවරු ඊට වඩා හොඳ වැදගත් විදියට හැසිරෙන්න පුරුදු වුණා නම් හොඳයි. මාධ්‍ය සංදර්ශන එපා. අධිකාරිය කටයුතු වලට බාධා කරන්න යනවා නම් ඔබතුමාලා එළියට දාන්න සිද්ධ වෙනවා. ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න විදියක් නැහැ. අමාත්‍යංශ නිවේදන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු සුසිල් කුමාර ගමගේ මහතා. ගරු කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අඩේකරනාදන් මහතා ඉදිරිපත් කරපු ප්‍රශ්නයට මම පිළිතුරු දෙනවා. ප්‍රශ්නාංක 1 ඔබතුමා සභාව කල්තැබීමේ යෝජනාවක් ඉදිරියට ගෙන්න, එහෙම නැත්නම් 27 යටතේ ප්‍රශ්නයක් විදිහට මේ කාරණාව යොමු කරන්න, එහෙම නැතුව මේක අදාළ වෙන්නේ නැහැ. කරුණාකර ගරු අමාත්‍යතුමා කතා කරන්න. ප්‍රශ්නාංක 1 මෙම ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු ක්‍රීඩා මාත්‍යාංශය මගින් නෙමෙයි කරන්නේ. මේකට මුදල් සපයලා තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය. කටයුතු වලට බාධා කරන්න යනවා නම් ඔබතුමාලා එළියට දාන්න සිද්ධ වෙනවා. ප්‍රශ්නාංක 2 ඔබතුමා සභාව කල්තැබීම අවස්ථාවේදී ඒ යෝජනාව ගේන්න. ගරු සානෙක්කන් මන්ත්‍රීතුමා, ගරු අමාත්‍යතුමා ඔබතුමාට කතා කරන්න පුළුවන්. ගරු අච්චුනා මන්ත්‍රීතුමා. කතානායකතුමනි, ගරු කතානායකතුමා කරුණාකරලා බලන්න අණු දෙකකින් තියෙනවා එම්පි කෙනෙකුට වැදගත් ප්‍රශ්න එකක් කතා කරන්න බොන අනිත් එක මම පක්ෂ නායකයෙක්. එතකොට ඔබතුමාට වාකීමක් තියෙනවා අපි කියන එක අහන්න. අපේ පැතිවල මිනිස්සු කෑලි කපනවා මේ අඩුවක් ගන්නලා. ඒවා අපිට මෙහින් කියන්නේ නැතුව හොයා ගිහලා කියන්නද? කරුණාකරලා අපි කියන එක අහන්න. අපි කියන එක අහන්න. ඉතින් මෙයා මන්ත්‍රී කෙනෙක්. මෙයා නගිනහිර පාලනය කරනවා මම උත්තර පාලනය කරනවා. අයි වෙන කට්ටිය නැගිට්ටාම දෙනවනේ ඉතින් පය ගන්න කතා කරන්න. අයි අපිට දෙන්න බැරි. අපිට දෙන්න බැරි. ඒක කාර්යපටිපාටි. ඔයා එම්මෝ විදියට හැසිරෙන්න එපා කතානායකතුමා. ඔයා වරදක් කරනවා. අයි අපි නැගිට්ටාම මයික් එක දෙන්න බැරි අයි. අයි අපි සිංහලි කතා කරු දෙමළි කතා කරු වලට අහන්න බැරිද? ඔයාගේ භාෂාවෙන් මම ගරු මන්ත්‍රී මේක ප්‍රොසීඩියර් එකක්. ගරු අමාත්‍යතුමා ඔබතුමාට කතා කරන්න පුළුවන්. ගරු කතානායකතුමනි, මේකේ දෙවනි ප්‍රශ්නයට මම උත්තර දෙනවා. මේකේ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට තෝරගෙන තියෙනවා 2016 අවුරුද්දේදී. මේකේ ගරු අත්තුන මන්ත්‍රීතුමා ඔබතුමාට මේ කාරණාව සම්බන්ධව විශේෂ යෝජනා සභාව කල්තැබීම යෝජනාවක් විදිහට ගේන්න පුළුවන්. ගරු අමාත්‍යතුමා කරුණාකර ඕඩර් ප්ලීස්. කරුණාකර අසුන් ගන්න. 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 ආඩියෙන්ද ගන්න නැති. රංගන නැති. 2016 අවුරුද්දේ මේක ආරම්භ කිරීමෙන් පස්සේ පස් පිරවීමේ කටයුත්ත කළා තියෙනවා. ක්‍රීඩාගාරය ඉදිකිරීමත් හානු පද්ධතිය ඉදිකිරීමත් නවත්තලා තියෙනවා. මේකේ වතුර ගැලීමක් නිසා මේ ප්‍රදේශය වතුරෙන් යට වෙනවා. ඒක නිසා මෙම ව්‍යාපෘතිය අතරමඟ නතර කළා. මන්නාරමේ නානට්ටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නරුවිලුක්කලම් ක්‍රීඩා පිටිය වෙත මාරු කළා තියෙනවා. ප්‍රශ්නාංක 3 නරුවිලුක්කලම් ක්‍රීඩා පිටිය
අර කලින් ක්‍රීඩා පිටිය අසාර්ථක වුණාට පස්සේ මන්ත්‍රීතුමනි මේකේ 2017 වර්ෂයේ වැඩ ආරම්භ කරලා තියෙනවා එමිල් නගර ක්‍රීඩා පිටියේ මේකේ පීනුම් තටාකය සහ ප්‍රතිපාදන වෙන් කරපු පීනුම් තටාකයේ වැඩ ක්‍රියාත්මක වෙමින් තියෙනවා ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකිරීම හා මීටර් 400 ධාවන පතය ඉදිකිරීම 20යි 25 වර්ෂයට ප්‍රතිපාදන අපි සලස්සලා තියෙනවා මන්ත්‍රීතුමනි ප්‍රධාන සංවිධායකතුමා ඒක නිසා කතානායකතුමනි මිනිත්තුවක් අවස්ථාව දීලා මේක ඉවර කරලා දෙන්න. දැන් පැහැදිලිවම කිව්වා මේක ප්‍රොසීඩර් එකක් ස්ථාවර නියෝගය 27 2 යටතේ ඉදිරිපත් කරන්න පුළුවන්. සභාව කල්තබන අවස්ථාව ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම කියද්දිත් මේ හැසිරෙන ආකාරය ඊටම මේක ඔබින්නේ නැහැ മന്ത്രിවරුන්ට. කරුණාකර මන්ත්‍රීවරු ඊට වඩා හොඳ වැදගත් විදිහට හැසිරෙන්න පුරුදු වුණා නම් හොඳයි. මේ මාධ්‍ය සංදර්ශන එපා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ගරු අමාත්‍යතුමා ඔබතුමාට කතා කරන්න පුළුවන්. මේකේ ප්‍රශ්නාංක කරුණාකර මන්ත්‍රීතුමා අසුන් ගන්න. ඔබතුමා මම කියන ඕඩර් එක ක්‍රියාත්මක කරන්න ඕන. කරුණාකර. මේ ඔයා දොස්තර නේද? ගරු අමාත්‍යතුමාට කතා කරන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමනි අපේ 4 වෙනි ප්‍රශ්නයට පිළිතුර මේකේ පැතිවිකට්ටු හා ක්‍රීඩා පිටි අලුත් වැඩියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා තමයි කරන්නේ. මන්නාරම් දිස්ත්‍රික්කයට අපි පැතිවිකට් 7කුත් ක්‍රීඩා පිටි 5ක් සංවර්ධනය කරන්නත් අපි බාරගෙන තිබ්බා. ඒකෙන් පැතිවිකට් 7 අපි සංවර්ධනය කරලා ඉවරයි. ප්‍රාදේශීය ලේකම්තුමිය කාර්යාලයේ නිවේදනයට අනුව නමුත් ඉතිරි ක්‍රීඩා පිටි 5 අපි සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා 20යි 25 අයවැයේ ප්‍රතිපාදන වලින් ප්‍රමුඛතාවය මත ඉතිරි ක්‍රීඩා පිටි 5 මන්නාරම් දිස්ත්‍රික්කයේ අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා අරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. ඉතා වැදගත් ප්‍රශ්නයක් සාකච්ඡාවට ගන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. මම මේක ඉදිරිපත් කරලා ඉන්නම්. ගරු විපක්ෂ නායකතුමා ගරු කතානායකතුමා ඔබතුමාට මයික් එක ලැබිලා තිබෙනවා. ගරු කතානායකතුමනි දැන් මීට පෙර අවස්ථා ගණනාවකදී 92 යටතේ ඔබතුමා මේ සභාවෙන්ම ගරු මන්ත්‍රීතුමන්ලාට විනාඩියක් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අවස්ථාව දීලා තියෙනවා. ඒකෙන් ඔබතුමා ප්‍රෙසිඩන්ස් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. සානෙක්කන් මන්ත්‍රීතුමා දැන් කියපු කාරණාව ප්‍රොසීඩර් එකක් එතුමාට මම කිව්වා සභාව කල්තබන අවස්ථාවේදී හෝ එහෙම නැත්නම් 27 2 යටතේ ඉල්ලන්න පුළුවන් කතා කරන්න පුළුවන් කියලා. එතුමා ඒක වයලේට් කරන මේ කතා කරන්නේ. ඔබේ නිෂ්පාදන ක්‍රීඩා ශේෂත්‍රයට අදාළද? එසේනම් ඉහළ ප්‍රතිචාර සඳහා ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාවේ ඔබේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න. දැන්ම අප අමතන්න 07 267 73 77